මම ඉස්සර කෝපෙ බිව්වා. මම දැන් ඒකට හුරු වේගෙන යනවා. මම දැන් උදෙන්ම නැගිටිනවා. මේ ඔක්කොටම ඔයාලා used to කියන වචනේද පාවිච්චි කරන්නේ. හැබැයි අපි used to කියන එක be used to, get used to, used to වගේ විවිධ අවස්ථාවන් වලදී වෙනස් විදිහට අපි පාවිච්චි කරනවා. මේ වගේ used to පාවිච්චි කරන ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. පළවෙනි අවස්ථාව තමයි used to. used to කියන එකත් එක්ක අපි verb එක base form එකෙන් තමයි තියන්නේ. මෙතන අදහස වෙන්නේ ඔයා අතීතයේ කරපු දෙයක් හැබැයි මේ වෙද්දී ඒක කරන්නේ නැහැ. For example, I used to drink coffee every day. මම ඉස්සර හැමදාම කෝපි බිව්වා. හැබැයි ඔයා ඉස්සර බිව්වේ දැන් ඒක කරන්නේ නැහැ. දෙවෙනි අවස්ථාව තමයි be used to. මෙතන verb එක අපි ing form එකෙන් තියෙනවා. be කියන්නේ මෙතන am, is, are. එතන අදහස වෙන්නේ ඔයා යම් දෙයක් පුරුද්දක් විදිහට කරනවා. දැන් ඔයාට ඒක සාමාන්‍ය දෙයක් වෙලා. For example, I am used to getting up early. මට දැන් උදෙන්ම නැගිටලා පුරුදුයි. ඒක දැන් ඔයාට normal දෙයක්. තුන්වෙනි අවස්ථාව තමයි get used to. මෙතන get used to එක verb එකක් දැම්මොත් verb එක ing. එහෙම නැත්නම් ඔයාලට get used to එක noun එකක් දාන්න පුළුවන්. මෙතන අදහස වෙන්නේ ඔයා යම් දෙයකට හුරු වේගෙන යනවා. ඒ කියන්නේ process එකක්, ක්‍රියාවලියක්. හුරු වේගෙන යන ගමන් ඔයා තියෙන්නේ. For example, I am getting used to online classes. මම online classes වලට පුරුදු වේගෙන යන ගමන් තියෙන්නේ. ඔයා තම පුරුදු වෙලා නැහැ, පුරුදු වේගෙන යන ගමන් තියෙන process එකක්, ක්‍රියාවලියක්.